අයිබෝන් ආමික තුලයින්නේ සර්ගික් ස්කූල් YouTube channel එකෙන් එන Kotlin lesson series එකේ තුන්වෙනි වීඩියෝත් එක්ක. කලින් lesson එකට මතකද මෙහෙම දෙයක් පිටපත් කරා කියලා ටර්මිනල් එකකට. මෙතන මම විශේෂ වචනයක් කිව්වා. strings. මේ string එකක් කියන්නේ සරලව මේ වගේ text එකක්. මේක අපි හැම වෙලෙම උද්ෘත දෙකක් ඇතුලේ පාවිච්චි කරන්නේ. හැබැයි මීට අමතරව විවිධ data types අපි පාවිච්චි කරනවා. මොකද අපි numbers පාවිච්චි කරනවා එහෙම නැත්නම් මේ පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා මේ වගේ දේවල් පාවිච්චි කරනවා. මේ වගේ දේවල් පාවිච්චි කරනවා වගේම මේ දේවල් ස්ටෝර් කරන්න සමහරක් වෙලාවට යම්කිසි දේවල් ප්ලේස් හෝල්ඩර්ස් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන ඉස්සර ගණන් වල දර බීජ ගණිතයේදී x ධන 2 සමානයි 5 කියලා දැම්මොත් අපි දෙක අනිත් පැත්තට ඇවලා x වලගේ 3යි කියලා කියනවා. ඒතකොට x ඒ වෙලාව ඇතුළත 3 කියන වැලියු එක තමයි හෝල්ඩ් කරලා තියෙන්නේ. මම මේක පොඩ්ඩක් ලියලා පෙන්නනවා. x ධන 3 සමානයි 5 කියලා දැම්මොත් එහෙම නැත්නම් x ධන 2 සමානයි 5 කියලා දැම්මොත් අපිට කියන්න බල x කියන්නේ 3යි කියලා. මොකද අපි දන්නවා මේ x වල 3යි දෙක එකතු වෙලා තමයි මේ 5 හැදුනේ කියලා. ඒ කියන්නේ x වල වැලියු එක ටෙම්පරරි ස්ටෝර් කරගන්නවා 3 කියන වැලියු එක. ඒ විදිහට මට පුළුවන්කම තියෙන වේරියබල් එකක් ඩික්ලෙයාර් කරන්න. මේ වේරියබල් එකට යම්කිසි වැලියු එකක් assign කරන්න. මම එක්ස්ප්ලেইন කරන්න. උදාහරණයකට මට පුළුවන් මෙතන පාවිච්චි කරන ස්පෙෂල් කීවර්ඩ් එක var කියලා var කියලා මට පුළුවන් var x සමාන 1 කියලා මේ විදිහට දෙන්න. කන්ෆියුෂන් නිසා මම මේ පේලිය දැනට පොඩ්ඩක් ඉවත් කරගන්න. මම var x සමාන 1යි කියලා දීලා මම අවශ්‍ය වෙනවා මට x එක print කරන්න. දැන් ඔය කල්පනා කරනවා ඉතින් අර උද්ෘත දෙක දාන්න නැද්ද කියලා. හදිසියෙත් මම මේ උද්ෘත දෙක දැම්මොත් ඒක string එකක් වෙනවා. මෙතනදී ඔයාලට පේනදී ඇත්තටම print x කියලා එකක්. නැතුව අපිට අවශ්‍ය කරපු එක නෙමෙයි. මොකද මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ තමයි උද්ෘත කොහේ හරි තැනක පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ ඒක string එකක්. මම මෙතන x කියන එක සාමාන්‍ය විදිහට පාවිච්චි කරනවා. දැන් var x මම මේ x කියන variable එකම තමයි print කරන්න කියලා අපි කියන්නේ. දැන් මම මේක run කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් print වෙන්නේ x නෙමේ 1. ඔයාලට පේනද 1 තමයි print වෙලා තියෙන්නේ. වැඩේ හරි. හැබැයි මෙතන පොඩි error එකක් වගේ එකක් පෙන්නනවා. ඇයි එහෙම උනේ? Variable is never modified so it can be declared using val. එහෙම නැත්නම් val කියන එක පාවිච්චි කරලා value කියන එක val කියන එක පාවිච්චි කරලා අපිට declare කරන්න පුළුවන් කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? හරි. ඒකට කලින් මම explain කරන්න තව දෙයක්. මට පුළුවන් ඊළඟ ලයින් එකේ x සමානයි 2 කියලා දෙන්න. දැන් මේ error එක නැති වුණා. මම මේ print x එක මෙතනින් copy කරලා මම මෙතනට paste කරනවා. දැන් මෙතනට බලා ගන්න පුළුවන් 1 සහ 2 කියන දෙක තමයි print උනේ. මුලින්ම පළවෙනියට අපි x සමාන 1 කියලා ආදේශ කරා. ඊට පස්සේ ඒක print කරා. හැබැයි ඊට පස්සේ තමයි x වලගේ දෙකට modify වෙලා ඊට පස්සේ ඒක print කරන්නේ. තේරුම් ගන්න line by line execute වෙන්නේ. ඒක නිසා x වලගේ modify කිරීමක් කරලා තියෙනවා. මේ අවස්ථාවේ තමයි var කියන එක පාවිච්චි කරන්නේ. හැබැයි programs වල අනන්තවත් වෙනවා සමහරක් variables එහෙම නැත්නම් අපිට විශේෂ value එකක් වගේ store කරන්න ඕනේ. මේක කවදාවත් වෙනස් කරන්නත් බෑ වෙනස් වෙන්න හොඳත් නැති values. මේ වගේ වෙලාවට පාවිච්චි කරන අනිත් programming language වල මේකට constant එකක් කියලා කියනවා. අපි val කියන keyword එක පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට මම මෙතන මට මේක ඉවත් කළා. මම මේ එක val විදිහට වෙනස් කරනවා. දැන් val x සමානයි 1යි මේ විදිහට x print කරන්න කියලා දුන්නොත් අපිට බලා ගන්න පුළුවන් 1 කියලා print වෙනවා. මොකද කිසිම issue එකක් නැහැ. මේක constant එකක්. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මොනම හේතුවකටවත් වැරදීමකින්වත් මේකයි program එක පුරා වෙනස් කරන්න බෑ. උදාහරණයක් විදිහට මම නැවතත් x සමානයි 2 කියලා මෙතන දුන්නොත් ඔයාලට බලා ගන්න හම්බ වෙන error එකක් එනවා. මම මේක print කරොත් අනිවාර්යයෙන්ම මෙතනදී error එකක් එනවා. මොකද val එකක් අපිට කවදාවත් වෙනස් කරන්න බෑ. Kotlin වල තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි අපිට variable එක data type එක declare කරන්න පුළුවන් නොකර ඉන්න පුළුවන්. මොකද අපි දන්නවා සමහර programming languages වල අපි මේ විදිහට variable එක සකස් කරද්දී අපි data type එක දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මම ගන්න අපි val කියන keyword එක පාවිච්චි කරලා මම pi වගේ එකක් අරගෙන ඔයගොල්ලෝ දන්නවා pi කියන්නේ මොකක්ද කියලා. මම මේක double එකක් විදිහට declare කරනවා. මේක මට අනිවාර්ය නැහැ. කොහොමත් අපි ලියන double එකක්. හැබැයි මට මේ විදිහට declare කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මම අපි උදාහරණයකට print ln පාවිච්චි කරලා මම මේ pi කියන value එක print කිරීම සිද්ධ කරනවා. දැන් මේ විදිහට කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 3.14 කියන එක මෙතන පිටපත් වෙනවා. ඊට අමතරව නිකමට හරි මම මෙතන pi කියලා උදාහරණයක් විදිහට hello කියලා වගේ එකක් දැම්මොත් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනදී error එකක් පෙන්නනවා. මේකට හේතුව තමයි string එකක් මම sign කරන්න හදන්නේ. අපි pi කියන එක double එකක් විදිහට දීලා ඉවරයි. ඒක නිසා මට ඕනේ නම් මේකට මට වෙන සංඛ්‍යාවක් 1.5 වගේ එකක් assign කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි උදාහරණයක් විදිහට මේක වා කියලාත් වෙනස් කරලා බලමු. ඔයාලට ඒත් පේනවා error එක එනවා දිගටම. අපිට ඕනනම් මෙතන 1.5 වගේ වැලියු එකක් දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ.
එතකොට සාමාන්‍ය විදිහට වැඩ කරන errors මුකුත් එන්නේ නැහැ. හැබැයි අපි double කියලා declare කරොත් variable එක අපිට එතනින් හැට වෙනස් කරන්න බෑ. ඒ විදිහට මට පුළුවන්කම තියෙන උදාහරණයක් විදිහට අපි val city වගේ එකක් අරගමු. city සමානයි උදාහරණයක් විදිහට කලම්බෝ කියලා දෙමු. මම මේ විදිහට දුන්නට පස්සේ දැන් ඔයා දන්නවා මෙතන මම string එකක් හදලා තියෙන string එකක් assign කරලා තියෙන. මේකත් එක්ක Kotlin දන්නවා මේ විදිහට string එකක් කියලා. ඒ කියන්නේ city කියන variable එක ඇත්තටම string එකක් store කරන variable එකක් කියලා. ඊට අමතරව අපි උදාහරණයක් විදිහට අපි වා කියලා කරගමු. වා age එකක් වගේ එකක් ගමු. මම මේක දෙනවා උදාහරණයක් විදිහට 50 වගේ එකක්. මේකත් එක්ක Kotlin language එකෙන් දැනගන්නවා මේ age කියලා කියන්නේ integer එකක් කියලා. මේ වගේ යාට හැකියාව තියෙනවා variable type එක දැනගන්න. ඉතින් මේක සැහැණ වැදගත්. අපි විවිධ data types ගොඩක් පාවිච්චි කරනවා. මම තවත් එක සරල උදාහරණයක් පෙන්නනවා මේ variables එක තව ගොඩක් වැඩ කරලා මම val කියලා first name එක අරගත්තා පසින්දු විදිහට මගේ first name එක ඒ වගේ level කියලා variable එකක් අරගත්තා 1 කියලා මම print කරනවා print ln player first name level මෙන්න මේ විදිහට level එක මොකක්ද කියන එක ඒ වගේ level එකට එකක් වැඩි කරලා ඊට පස්සේ මම level up වෙච්ච විදිහට message එකක් පෙන්නනවා මම explain කරන්න මම මේක run කරලා ඉන්නම් මුලින්ම මේක මම run කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක පිටපත් වෙන විදිහ හොඳට බලන්න player පසුදු level 1 level up new level level 2 ඉතින් මේක වුණේ සරලවම ඔයගොල්ලෝ දන්නවා මේ variable එක declare කරපු එක හැමෝටම තේරෙනවානේ මම first name කියලා variable එකක් කරන් මගේ නම save කරගත්තා මම තවත් level කියලා variable එකක් කරන් මම මගේ level එක එහෙම නැත්නම් 1 කියන එක save කරගත්තා මම print කරන්න කියලා කිව්වේ විදිය බලන්න මම dollar mark එකත් එක්ක variable එකේ name එක පාවිච්චි කරා මේකත් එක මට ගොඩක්ම ලේසි මේක ලියන්න මොකද මම උද්දෘත ඇතුලේ ඉන්න ගමන්ම ඩොලර් මාක් එකත් එක්ක පාවිච්චි කරොත් මොකක් හරි වේරියබල් එකක නම මේක ඒ විදිහට පිටත් වෙනවා හදිසියෙත් මම ඩොලර් මාක් එක ඉවත් කරොත් බලන්න කලයක පව චේන්ජ් වුණා එතකොට මේක මේ විදිහටමයි පිටපත් වෙන්නේ හැබැයි මම ඩොලර් මාක් එක දාලා තියෙන තාක්කල් Kotlin එකෙන් දැනගන්නවා මේ තියෙන්නේ string එකක් නෙමේ උද්දෘත ඇතුලේ තිබ්බට ඇත්තටම මෙතන පිටපත් කරන්න ඕනේ වේරියබල් එකක් කියලා එතකොට මේක placeholder එකක් විදිහට වැඩ කරන්නේ. ඒ අනුව first name එක එහෙම නැත්නම් මේ පසින්දු කියන එක මෙතනට ආදේශ වීම සිද්ධ වෙනවා. ඒක නිසා dollar mark එකත් එක්ක උද්දෘත ඇතුලේ print ln එකක් ඇතුලේ දාලා තිබ්බත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ variable එක එහෙමම පිටපත් වීම වෙනවා string එකක් වගේම. හැබැයි මතක තියාගන්න මේතරදී variable එක තමයි පිටපත් වෙන්නේ dollar mark එක තියෙන තාක්කල්. ඒ වගේ මේතරදී ඔයාලට පේන ඇති level plus සමාන 1 කියලා මම දෙයක් දාලා තියෙනවා. මම try කරලා තියෙන level කියන variable එක එකකින් increment කරන්න. එහෙම නැත්නම් වැඩි කරන්න. මට මේක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. level සමානයි level plus 1 කියලා. හොඳට තේරුම් ගන්න මේක ටිකක් අර mathematically weird වගේ තේරුණාට programming language එකක් කලින් කරලා නැත්නම් පොඩ්ඩක් weird වගේ තේරෙන්න පුළුවන්. මෙතන සරලව කියන්නේ දැනට level එකේ තියෙන අගයට එකක් එකතු කරලා අලුත් level එක සකස් කරන්න කියලා. ඒ කියන්නේ දැනට level එකේ තියෙන අගේ 1යි කියලා අපි දන්නවා මෙතන එකකට ආදේශයක්. ඒතකොට මෙතනදී කියන්නේ level එකට ඒ කියන්නේ දැනට තියෙන level එක. ඒ කියන්නේ එකට තව එකක් එකතු කරලා අලුත් level එක හදන්න කියලා. මේක short form ලියන්න තමයි level plus සමානයි 1 කියලා අපි පාවිච්චි කරන්නේ. ඒ අනුව level එකේ value එක එහෙම නැත්නම් level එකේ අගය එකකින් වැඩි වීම මෙතනදී සිද්ධ වෙනවා. ඉතින් මම හිතන Kotlin වල variables ගැන ඔයාලට හොඳ idea එකක් එන්නද කියලා.